Hi guys, ආදරෙන් පිළිගන්නවා SL Cinema සිංහල YouTube channel එකට. ඔන්න අද අපි බලන්න යන්නේ 2013 අවුරුද්දේ රිලීස් කරපු A Good Day to Die Hard කියන English adventure action movie එක. මේ movie එකට IMDb ratings 10න් 8ක්ම හම්බෙලා තියෙනවා. කතාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් එහෙම ජෝන්ගේ පුතා අවුරුදු 3ක් තිස්සේ රුසියාවේ තමයි ඉන්නේ. ඒත් එයා ගැන කිසිම ආරංචියක් ජෝන්ට හම්බෙලා නැහැ. ඉතින් ජෝන්ට එක දවසක් එයාගේ පුතා ගැන ගොඩක් නරක ආරංචියක් තමයි අහන්න හම්බෙන්නේ. ඒ රුසියාවේදී එක පුද්ගලයෙක්ව ඝාතනය කරලා තියෙනවා. ඉතින් ඒ ඝාතනය කිරීමේ වරදට තමයි ජෝන්ගේ පුතාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතින් ජෝන් යනවා රුසියාවට එයාගේ පුතාව හිරෙන් බේරගෙන ආයි ඇමරිකාවට අරන් එන්න. ඒ අතරේ රුසියාවේදී තවත් සිද්ධියක් සිද්ධ වෙනවා. කොමරෝ හුනවති කෝටිපතිය අවුරුදු 5ක් තිස්සේ හිරේ දඬුවම් විඳින කෙනෙක්. ඔහු ගාව රුසියාවේ ආරක්ෂක අපේක්ෂකයෙක් වන වැගරින් කියන කෙනාට විරුද්ධව ෆයිල් වගේක් තියෙනවා. වැගරින් අර ෆයිල් ටික ගන්න තමයි try කරන්නේ. මේක තමයි මේ කතාවේදී කෙටියෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් guys කොහමද ජෝන්ගේ පුතා මේ මිනි මැරුමට පැටලෙන්නේ? ඇයි යුරි සිර දඬුවම් විඳින්නේ? වැගරින්ට විරුද්ධව තියෙන ලිපිගොනු මොනවද? ඒ ලිපිගොනු එයාට ගන්න පුළුවන් වේද? අපි මේ හැම දෙයක්ම බලමු කතාවට ගිහිල්ලා. ඒ වගේම මතක් කරන්න ඕනේ තාමත් SL Cinema සිංහල YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහිල්ලා subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඊට පස්සේ like එකකුත් දාගෙන comment එකකුත් දාගෙන යන්නකෝ. හරි. අපි යමු කතාව පැත්තට. කතාව ආරම්භයේදී ඔන්න අපිට පෙන්නනවා BBC World News එකේ ටෙලිකාස්ට් වෙන එක නිවුස් එකක්. ඒකෙදි කියනවා රුසියානු බලධාරීන් අද ශක්තිමත්ව මුහුණ දෙනවා. කෝටිපතියෙක්ව සිටින යුරි කොමරෝව්ගේ නඩු විභාගයට විරුද්ධව ඇති වූ ජනතා විරෝධය වෙනුවෙන්. මේ නිසා කවුරුත් දන්නා පරිදි රුසියානු ජනතාව අතර බෙදීමක් ඇති වී තිබෙනවා. සමහරෙක් ඔහුව සිරගත කිරීමට දේශපාලනමය පරිගැනීමක් ලෙස දකිනවා. සමහර දේවල් නිකන් ලංකාවේ වෙන දේවල් වලට ළඟින් යනව නේද? හරි ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ. ඉතින් අර රුසියානු කෝටිපතියව හිරේ දාලා තියෙන්නේ රුසියාවේ ඩිෆෙන්ස් මිනිස්ටර්. ඒ කියන්නේ ආරක්ෂක ඇමති. එයාගේ නම තමයි වික්ටර් ෂැග්‍රින්. ඔන්න ඊට පස්සේ අපිට දකින්න හම්බෙනවා අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයකට එන වික්ටර්. ඉතින් මෙයා එන්නේ යුරින්ව හිර කරලා තියාගෙන ඉන්න බන්ධනාගාරයට. යුරින් නම් ගොඩක් සාමකාමීව මේ හිරකුඩුව ඇතුළට වෙලා චෙස් ඇද ඇද තමයි ඉන්නේ. ඉතින් වැග්‍රින් අහනවා යුරින්ගෙන් ඇයි ඔයා මේ වගේ දෙයක් කරන්නේ? ඔයා හෙට කරන්න හිතන් ඉන්නේ මොනවද? ඊට පස්සේ ඔන්න යුරින් කියනවා මම මගේ පවුලට වන්දි ගෙවන්න සූදානම් වෙනවා. ඔයත් ඒකට සූදානම් විය යුතුයි. ඉතින් වැග්‍රින් ඔන්න කියනවා යුරින් අපි කාලයක් තිස්සේ හොඳම යාළුවෝ වෙලා තමයි ඉඳියේ. ආපහු අපිට එහෙම ඉන්න පුළුවන්. මට මං ගැන තියෙන ලිපිගොනුව විතරක් දෙන්න. ඉතින් මේ ලිපිගොනුවේ තියෙන්නේ වැග්‍රින්ට විරුද්ධව තියෙන මොකක් හරි සාක්ෂියක්. මම ඔයාගේ ජීවිතේ ආයෙ වට දෙන්න. ඉතින් යුරින් වැග්‍රින් දිහා බලලා කියනවා මට මගේ ජීවිතේ ආපහු ඕනේ නෑ කියලා. ඉතින් මෙතනදී අර ඩිෆෙන්ස් මිනිස්ටර් වැග්‍රින්ට හොඳටම මලපයින්නවා. එයා යුරින්ට තර්ජනය කරනවා ඔයා හිතනවද මම ඔයාට හෙට කතා කරන්න ඉඩ දෙවි කියලා? උසාවියේ ඉන්න හැමෝම ඉන්නේ මගේ අතේ. ලංකාවේ වෙන දේවල් වලට ගොඩක් ළඟින් යනව නේද යාළුවනේ. හරි. ඒ පැත්තට යන්න ඕනේ නැහැ. ඔන්න ඊට පස්සේ යුරින් කියනවා මම ඔයා ගතේ නෑනේ. ඉතින් ඒ වචන ටිකෙන් වැග්‍රින් පොඩ්ඩක් බය වෙලා යුරින් එක්ක හොඳටම මලපයින්නවා. ඔන්න ඊට පස්සේ මේ තමයි CIA හෙඩ්ක්වාටර්ස් එක. ලූකස් කියන CIA ඔෆිසර් ගොඩක් කලබලෙන් එක තැනකට ඇවිල්ලා එතන දොරට තට්ටු කරලා කියනවා චැගරින් කොමරෝවට වැඩේ දෙන්න තමයි යන්නේ. එහෙම කියලා එයා අතේ තියෙන ෆොටෝ එක පෙන්නනවා. මේ තමයි රුසියාවේ මොස්කව් අගනුවර. ඔන්න ඉතින් අපිට පෙන්නනවා ගොඩක් වේගෙන් ධාවනය වෙන BMW S1000RR බයික් එකක්. තාමනුස්සෙක් වෑන් එකක් ගාවට ඇවිල්ලා ඒ වාහනේ මොකක් හරි ඩිවයිස් එකක් හයි කරනවා. ඔන්න ඊට පස්සේ එයා ෆෝන් කෝල් එකකුත් අරගෙන ක්ලබ් එකක් වගේ තැනකින් ඇතුළට යනවා. ඉතින් අර බයික් එකකින් ඇවිල්ලා තින්නේ ගෑනු කෙනෙක්. ඉතින් මෙයාගේ නම තමයි ඉරියනා කියලා කියන්නේ. ඉතින් අර වෑන් එකකින් බහැපු කෙනා ඒ ක්ලබ් එකේ තියෙන කිචන් එක පැත්තේ එක දොරකට තට්ටු කරලා සල්ලි ටිකක් දෙනවා. ඉතින් ඒ කිචන් එකේ ඉන්න කෙනත් ඔන්න ඊට පස්සේ ඒ දොර අරිනවා. ඉතින් එයා කෙලින්ම යන්නේ කිචන් එක හරහා. එයා යන ගමන් ලේන්සුවකින් වහලා තියෙන තව පිස්ටල් එකකුත් අරගෙන තමයි යන්නේ. ඉතින් මෙහි කවුරු හරි මිනිස්ටර් කෙනෙක් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ඒ ක්ලබ් හවුස් එකේ ඇපාර්ට්මන්ට් එක උඩම තට්ටුවට වෙලා කතා කර කර තමයි ඉන්නේ. ඉතින් මෙයාත් එක්ක මේ ඉන්න ගෑනු ළමයා තමයි අර බයික් එකේ ආවේ. ගන්නයක් අරන් ආපු මිනිස්සයා එකපාරට එතනට ඇවිල්ලා ඇන්ටන් කියලා කතා කරනවා එක මිනිස්සෙක්ට. එයා බැලුවට පස්සේ එයාගේ ඔළුවට ඔන්න වෙඩි තියලා මරලා දානවා. ඉතින් ඔතනින් තමයි මේ සුපිරිම සුපිරි චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. ඔන්න මෙතන ඉන්නවා ගන් පැට්‍රස් කර කර ඉන්න තවත් මිනිස්සෙක්. මෙයාගේ නම තමයි ජෝන්. ඒත් එක්කම මෙතනට එනවා තව පොලිසිය කෙනෙක්. මෙයාගේ නම තමයි මර්ෆි. ඉතින් මෙයා ඇවිල්ලා ජෝන්ට කියනවා ඔයාගේ ළමයා කවදද ඔයාට අන්තිමටම කතා කරේ? ඉතින් ජෝන් කියනවා ඔන්න සෑහෙන කාලයකට කලින් තමයි එයා මට කතා කරේ.
සමහර විට අවුරුදු ගානකටම කලින්. ඔන්න ඊට පස්සේ මර්ෆි එයා අතේ තියෙන ෆයිල් එකක් දෙනවා. ඉතින් මේ ෆයිල් එකේ තියෙන ෆොටෝ එක ඉන්නේ වෙන කවුරුවත් නෙමෙයි. කතාවේ ආරම්භයේදී අපිට පෙන්නපු අර ආයුධ සන්නද්ධ පුද්ගලයා. ඒ කියන්නේ ජෝන්ගේ පුතා තමයි මේ මිනිහ මෙරුම කරලා තියෙන්නේ. ඉතින් මර්ෆි කියනවා මෙයාට විරුද්ධව බරපතල චෝදනාවක් තියෙනවා කියලා. ඉතින් ජෝන් අහනවා මොකද්ද චෝදනාව කියලා. ඉතින් මර්ෆි කියනවා මේක සෑහෙන්න බරපතල චෝදනාවක්. වාසනාව තිබුණොත් එයාට පුළුවන් වෙයි රුසියාවේ ජීවිතේ බේරගෙන ඇමරිකාවට එන්න. ඔන්න ඊට පස්සේ ජෝන් කියනවා එයා තාමත් මගේ ළමයා කියලා. ඉතින් ඊට පස්සේ මර්ෆි එතනින් යනවා. පේන විදිහට ජෝන්ට පොඩ්ඩක් අවුල්. ඔන්න ඊට පස්සේ එයා ආයෙ එතන තියෙන මැගසින් එක තුවක්කුවට දාලා ඒක ලෝඩ් කරලා ඔන්න ආයි ගොඩක් තරහෙන් එතන තියෙන ටාගට් පේපර් එකට වෙඩි තියන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා ගොඩක් කාර්යබහුල ජෝන් F කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ. ඉතින් එතනට එන එක කාර්යයකින් බහිනවා ජෝන්. ඉතින් ඔන්න දැන් ජෝන් ඉන්නේ රුසියාව බලා පිටත් වෙලා යන ගුවන් යානයක. අන්න ඊට පස්සේ පෙන්නනවා ගොඩක් කාර්යබහුල රුසියාවේ එක නගරයක්. ඉතින් මෙතන ගොඩක් ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. ඉතින් මේ ට්‍රැෆික් එකේ තියෙන එක වාහනයක තමයි ජෝන් ඉන්නේ. එයාගේ අතේ තියෙනවා එක පේපර් එකක්. ඒ පේපර් එකේ මොනවා හරි දේවල් ටිකක් ලියලා තියෙනවා. ඉතින් ජෝන් මේක දිහා බලාගෙන පොඩ්ඩක් කල්පනා කර කර තමයි ඉන්නේ. බලද්දි මේ තියෙන්නේ රුසියාවේ පාවිච්චි කරන ප්‍රධානම වචන ටිකක්. ඉතින් එයා එක බලන් කියනවා ඔයාට පුළුවන් නම් මේ කාර් එකේ දාලා තියෙන රේඩියෝ එක පොඩ්ඩක් සද්ද අඩු කරන්න කියලා තමයි එයා කියන්නේ. ඉතින් ජෝන් බොහොම අමාරුවෙන් වචන ගැටගගහ තමයි මේක කියන්නේ. එම කියලා එයා කියනවා ඩ්‍රැගන්ස්කි උසාවිය ගාවට මාව අරන් යන්න කියලා. ඉතින් මේක අහන් ඉඳලා මේ ටැක්සියේ ඩ්‍රයිවර් කියනවා ඔය රුසියන් භාෂාව කතා කරනවද? ඉතින් මේක අහන්නේ ඉංග්‍රීසි වලින්. බලද්දී මේ ටැක්සි ඩ්‍රයිවර්ට හොඳට ඉංග්‍රීසි පුළුවන්. ඉතින් ජෝන් කියලා තියෙන සමහර දේවල් සම්පූර්ණයෙන් වැරදි. එයා කියලා තියෙන නිකන් තක්කාලි බෝල්ට් යනයි වගේ දෙයක්. ඉතින් මේ ට්‍රැෆික් එක ඉවර වෙන පාටක් නැත හින්දා ජෝන් ඒ කාර් එකෙන් බැහැලා ඔන්න ඉස්සරහට ඇවිදගෙන යනවා. ඔන්න ඊට පස්සේ අර යුරී කියන කෝටිපති ව්‍යාපාරිකයයි ජෝන්ගේ පුතා. ඒ කියන්නේ ජැක්. ඒ දෙන්නව දැන් ඉන්න හිරකඳ උරෙන් වෙනම තැනකට මාරු කරන්න අරගෙන යනවා. ඔන්න ඊට පස්සේ මේ තමයි මොස්කව් අගනුවර. මෙතන ගොඩක් ලොකු විරෝධතාවයක් තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි දැන් ළඟදී ඉලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මේ ඉලෙක්ෂන් එකට සහභාගී වෙලා ඉන්න පොලිටිෂියන්ලගේ වංචනික වැඩ නිසා මිනිස්සු මේ විදිහට නොසන්සුන් වෙලා තියෙනවා. ඉතින් මේ විරෝධතාවය අතරින් තමයි ජෝන් ඉස්සරහට ඇවිදගෙන එන්නේ. ඔන්න ඊට පස්සේ යුරී ජැක්වයි ආමඩ් කායකින් ඔන්න බස්සවගෙන ඔන්න අරන් එනවා උසාවියට. ඉතින් ඈත ඉඳගෙන ජෝන් මේ හැම දෙයක්ම බලාගෙන තමයි ඉන්නේ. පේන විදිහට යුරීට මිනිස්සු ගොඩක් ආදරෙයි. ඉතින් යුරී උසාවියට ආවට පස්සේ මිනිස්සු හැමෝම නැගිටලා එයාට ආචාර කරනවා. ඉතින් ජැක්වයි යුරින්වයි ඔන්න විත්ති කූඩුවට දාලා උසාවිය ඇතුළ දොරවල් ටික මුද්‍රා තියෙනවා. ඔන්න ඒත් එක්කම මේ හරියට ළඟා වෙනවා කළු පාට මෝටර් රථ 3ක්. ඔන්න ඊට පස්සේ උසාවිය වටේට ලොකු ආරක්ෂාවක් දාලා තමයි තියෙන්නේ. වහලවල් උඩ ස්නයිපර්ස්ලා පවා ඉන්නවා. ඒ වගේම ජෝන් දකිනවා ගොඩක් පවර්ෆුල් ආමඩ් කාර් එකක් ඇවිල්ලා එක තැනකට රිවර්ස් කරලා නවත්තගෙන ඉන්නවා. ඉතින් ජෝන්ට මේ හැම දෙයක් ගැනම ගොඩක් සැකයි. උසාවිය ඇතුලේ ඔන්න දැන් දිගටම නඩු වාරේ පැවැත්වෙනවා. ඒත් එක්කම අර කළු පාට කාර් 3 ඔන්න දැන් උසාවිය ගාවටම ඇවිල්ලා ඔන්න නවත්තනවා. ඔන්න තව වාහනයක් ඇතුලේ ඉන්න තව කල්ලියක් පෙන්නනවා. ඒක ඇතුලේ ඉන්න මිනිස්සෙක් එල්ලනවා ඩෙටනේටර් එක දෙන්න කියලා. කිව්වා වගේම මෙතන මොකක් හරි ලොකු දෙයක් සිද්ධ වෙන්න තමයි යන්නේ. මේ ඉන්න මිනිස්සයාගේ නම තමයි අලික්. මෙයා රුසියානු ජාතිකයෙක්. ඔන්න ඊට පස්සේ මෙයාට ඩෙටනේටර් එක දෙනවා. එයා කියනවා මේකෙන් නම් ගොඩක් ලොකු සද්දයක් පිට වේවි කියලා. ඔන්න එතකොටම එයා අර බටන් එක ගුවනවා. ඒත් එක්කම උසාවිය ගාවට ඇවිල්ලා නවත්තපු අර කළු පාට වාහන 3 පුපුරලා විනාශ වෙනවා. ඉතින් උසාවිය ඇතුළටත් මේ ෂොක් වේව් එක එනවා. ඔන්න හෙට මෙහෙට විසිකලා යනවා. ඉතින් මෙතන හිටගෙන ඉඳපු ජෝන්ටත් ඔන්න විසිකලා ගිහලා වැටෙනවා. ඔන්න ඒත් එක්කම ජෝන් එයා වැටිච්ච තැන නැගිටිද්දි දකිනවා අර අයින් කරලා නවත්තලා තිබිච්ච ආමඩ් කාර් එක ගොඩක් වේගෙන් මේ පැත්තට එනවා. ඒත් එක්කම ඔන්න ඊට පස්සේ මේ උසාවිය ඇතුලේ අර විත්ති කූඩුව ඇතුළේ ඉඳපු ජැකුයි යුරී දෙන්නම ඔන්න එතන විත්ති කූඩුවේ දොරක් කඩාගෙන එළියට එනවා. ඒත් එක්කම අර ආමඩ් කාර් එක මෙතනට ඇවිල්ලා ඔන්න නවත්තනවා. නැවතුවට පස්සේ ඒකේ පිටිපස්සේ දොරත් අරගෙන බහිනවා ආයුධ සන්නද්ධ සෙට් එක. ඉතින් ඒ කට්ටිය කෙලින්ම ඇතුල් වෙන්නේ අර කඩම් වැටිච්ච උසාවිය ඇතුළට. ඉතින් මෙහි උසාවිය ඇතුළ ජැක් යුරීව බේරගෙන ඔන්න වෙන පැත්තකට අරන් යනවා. ආයුධ සන්නද්ධ සෙට් එක උසාවිය ඇතුළට ඇවිල්ලා එතන ඉතුරුලා ඉන්න අනිත් මිනිස්සුන්ටත් වෙඩි තියලා එයාලවත් මරලා දානවා. ඉතින් එයාලා හොයන්නේ විත්ති කූඩුවේ ඉඳපු දෙන්නව. ඒ වෙද්දිත් යුරී ජැකුයි ඔන්න එළියට බහැලා එතන වැටලා ඉන්න සෝල්ජර් කෙනෙක්ගේ තුවක්කුවකුත් අරගෙන
ඔන්න එතනින් පිටත් වෙලා යනවා. ඉතින් අර කට්ටිය තාම උසාවිය ඇතුලේ සර්ච් කරන ගමන් තමයි ඉන්නේ අර දෙන්න ඉන්නවද කියලා. ඔන්න ඉතින් එතනට එනවා ගෑනු කෙනෙක්. ගෑනු කෙනෙක් කියලා අඳුර ගන්න බෑ. කොණ්ඩේ තියෙන නිසා තමයි මං ගෑනු කෙනෙක් කියලා කියන්නේ. පේන විදිහට මෙයා තමයි මෙතන වැඩේ මෙහෙවන්නේ. ඉතින් අනිත් කට්ටිය කියනවා එයා මෙතන නැහැ කියලා. ඔන්න ඒත් එක්කම යුරි ජැකුයි ඔන්න දැන් ගන් එකත් අරගෙන දැන් පාර දිගේ යනවා. ඉතින් උසාවිය ගාව ලොකු කලබලයක් වුණ නිසා මේ පාරේ යන පොලිසියට මෙයාලා ගැන ලොකු අවධානයක් හම්බෙන්නේ නැහැ. නැත් එක්කම අර උසාවිය ඇතුලේ ඉඳපු සෙට් එක එයාලා දාන් ඉඳපු ගෑස් මාස්ක් ටිකත් ගලවලා ඔන්න එළියට එනවා. ඔන්න එතකොට තමයි අපිට පෙන්වන්නේ අර ගෑනු කෙනාගේ මූණ. මෙයා තමයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ලොක්කත් එක්ක අර ඇපාර්ට්මන්ට් එක ගාව එකට ඉඳපු අර ගර්ල්. ඒ කියන්නේ අර බයික් එකේ ආපු ගර්ල්. එයා තමයි මේ දේවල් මෙහෙවන්නේ. ඉතින් එයා එළියට ඇවිල්ලා කියනවා අපි ඉක්මනටම යුරිව හොයාගන්න ඕන කියලා. මේ අතරේ යුරි ජැකුයි එතන නවත්තලා තියෙන වාහනයක නැගලා ඒ වාහනේ ඩිස්ටාර්ට් කරගෙන මෙතනින් යනවා. ඔන්න ඉස්සරහට යන්න පටන් ගද්දිම මෙයාලගේ වාහනේ ඉස්සරහට එනවා ජෝන්. එයා කතා කරනවා ජැක් කියලා. ඉතින් ජැක්ටත් හරි පුදුමයි. එයාගේ තාත්තා මෙතන ඉන්නවා කියලා දැක්කට පස්සේ. ඒත් එක්කම ජෝන් ජැක්ගේ දොර ළඟට ආවට පස්සේ එකපාරට අර යුරි එයා ඉන්න පැත්තේ දොර ඇරලා ඔන්න පාරට බහිනවා. ඒ වෙද්දිත් අර ගාඩ්ලා ටික පාරේ ඉන්න නිසා එකපාරට ජෝන් ජැක්ට කතා කරනවා හයියෙන් ඒගොල්ලන්ට ඇහෙනවා. එයාලා එහෙම හැරිලා බලනකොට එයාලා දකිනවා මෙතන ඉන්න යුරි. ඒත් එක්කම ජැක් ඔන්න ජෝන්ගේ ඔලුවට ගන්න එක තියලා කියනවා ජෝන් ඔයා මෙතන ඉන්න ඕනේ නැහැ කියලා. එහෙමම ආයි යුරිවත් අර වාහනේට දාගෙන ජැකුත් ඒ වාහනේම නැගලා මෙතනින් පිටත් වෙලා යනවා. ඉතින් එයාලගේ පිටිපස්සෙන් ඔන්න අර ආමඩ් කාර් එකත් දැන් පිටත් වෙලා යනවා. එන විදියට මේ ගාඩ්ලගේ සෙට් එක රුසියානු ආරක්ෂක ඇමතිගේ සෙට් එකක්. එයාලා එන්නේ යුරිව මරන්න. ඉතින් අර ආමඩ් කාර් එක කොච්චර හයියද කිව්වොත් ඔයගොල්ලන්ට මේ සිද්ධියෙන් එක බලා ගන්න පුළුවන් නේ. ඔන්න ඇත්ත එක්කම ජෝන් එතන තිබිච්ච තව ට්‍රක් එකක නැගලා මෙයාලගේ පස්සෙන් එන්න පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ ජෝනුයි ජැකුයි යුරි යන වාහනේ ඉස්සරහට අර ආමඩ් කාර් එක ඔන්න එකපාරටම එනවා. ඉතින් ජැක්ට පුළුවන් වෙනවා එකපාරට එයාලගේ වාහනේ වෙන පැත්තකට හරව ගන්න. ඒත් එක්කම ගොඩක් වේගෙන් ආපු ආමඩ් කාර් එක එයාලට ඉස්සරහින් නවත්තලා තිබිච්ච වාහන ගොඩක හැපිලා නතර වෙනවා. ආමඩ් වාහනේට මේක දැනෙන්නේවත් නැහැ. ඔන්න ඒත් එක්කම ඉතින් ගොඩක් වේගෙන් යන ඔන්න ජැක්වයි යුරිවයි අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ජැක් එතන තියෙන පොඩි ඊබඩ්ස් එකක් අරගෙන එයාගේ කනේ ගහ ගන්නවා. මෙයා කතා කරන්නේ රීපර් 1 හෙලෝ රීපර් 1 කියලා. පේන විදිහට මෙයා CIA එකේ කෙනෙක්. එතකොටම එයාගේ මේන් බේස් එකේ ඉන්න කට්ටිය මෙයාව කන්ටැක්ට් කරගන්නවා. ඉතින් එයාලා ඔන්න දැන් ඩ්‍රෝන් එකක් පිටත් කරලා යවනවා. ඉතින් එහෙමම මෙයාලට ඩ්‍රෝන් එකක් තිබිච්ච සම්බන්ධතාවය ඔන්න නැති වෙලා යනවා. ජෙක්ට එයාගේ හෙඩ් ඔෆිස් එකෙන් අණ කරනවා ප්ලෑන් B එකට යන්න කියලා. ඒ තමයි සේෆ් හවුස් එකට යන එක. ඉතින් මෙයාලටත් පිටිපස්සෙන් තමයි ජෝන් ඉන්න ට්‍රක් එකත් එන්නේ. ඒත් එක්කම ජැක් ඉන්න වාහනේට පිටිපස්සෙන් අර ආමඩ් ට්‍රක් එක ඇවිල්ලා ඔන්න හප්පනවා. ඒත් එක්කම ජැක් ඉන්න වාහනේ කැරකෙවිලා ගිහිල්ලා අර ආමඩ් කාර් එකට මූණට මූණ සෙට් වෙනවා. ඒත් එක්කම ආමඩ් කාර් එකට පිටිපස්සෙන් ජෝන් ඉන්න වාහනේත් ඇවිල්ලා හප්පනවා. ඔන්න ආයි ජැක් ඊට පස්සේ වාහනේ හරවගෙන එතනින් පිටත් වෙලා යනවා. පිටිපස්සෙන් තමයි දැන් ආමඩ් ට්‍රක් එක තෙලවගෙන එන්නේ. ඒ ආමඩ් ට්‍රක් එක එද්දී පාරේ දෙපැත්තේ තියෙන වාහන ඔක්කොම හප්පගෙන විනාශ කරගෙන තමයි එන්නේ. ඉතින් ඔයාලට පේනවනේ එක මිනිස්සෙක්ගේ බලතණ්හාව නිසා කොච්චර විනාශයක් මෙතන සිද්ධ කරනවද කියලා. ආමඩ් ට්‍රක් එකේ යන එක්කෙනෙක් දකිනවා පිටිපස්සෙන් එලවගෙන එන අර අනිත් ට්‍රක් එක. එයා ඉතින් කියනවා ඇතුළේ ඉන්න සංගයන්ට ඉක්මනට RPG එකකින් එයාට ගහලා විනාශ කරලා දාන්න කියලා. ඔන්න හැමම RPG එක ගහනවා. ඉතින් ජෝන් මේ RPG එක එයාගේ වාහනේට වදින්න නැති වෙන්න එයා හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා වාහනේ වෙන පැත්තකට කපනවා. ඉතින් මේ RPG කියන්නේ ඒ වාහනේ ගාවින්මයි. ඉතින් ජෝන්ගේ වාහනේ එහෙමම අන්ඩර් කන්ට්‍රෝල් වෙලා එතන නවත්තලා තියෙන තවත් වාහන ගොඩක හැප්පෙනවා. ඉතින් වාහනේ උඩින් ගිහිල්ලා පෙරලෙන නිසා ජෝන්ට එතනින් එහාට ය아가න්න බැරි වෙනවා. ඉතින් ජෝන් දොරත් අරගෙන ඔන්න වාහනේ බිමට වැටෙනවා. ඔන්න මෙහි ජැක් ඉන්න වෑන් එක පාරේ ගොඩක් වේගෙන් ධාවනය වෙනවා. මෙතන ජෝන් හදනවා කොහොම හරි එයාගේ ඉස්සරහට එන වාහනයක් නවත්තගෙන එතනින් පැන ගන්න. එහෙම වාහන නවත්තන්න හදද්දි මෙතනට එනවා G-Wagon එකක්. ඉතින් ජෝන් ඔය එකේ හැප්පෙනවා. ඉතින් මේ වාහනේ ඩ්‍රයිවර් ඇවිල්ලා ජෝන්ට හොඳටම බයිනවා. ජෝන් කියනවා ඔබ කියන එකක්වත් මට තේරෙන්නේ නැහැ කියලා. එහෙම්ම එයා කනේ පාරකුත් ගහලා ඒ මනුස්සයාගේ වාහනේත් අරගෙන මෙතනින් පැන ගන්නවා. ඔන්න ඊට පස්සේ අර ආමර් ට්‍රක් එක ගුවන් පාලමකින් ගිහිල්ලා එක පාට හයිවේ එකට පන්නනවා. ඉතින් ජෝනුත් මේ වෙලාවේ යන්නේ ගුවන් පාලමේ. එයා දකිනවා එයාගේ පල්ලෙහෙන් යන ජැකුයි අර ආමර් ට්‍රක් එකයි. ඉතින් ජෝන් එතන තියෙන පාලමේ වැටත් කඩාගෙන එතන නවත්තලා තියෙන වාහනවල වහලවල් ලුඩින් ඉක්මනටම එයා පාරට දාගෙන අරගොල්ලෝගේ පිටිපස්සෙන් ඔන්න යන්න පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ මෙහි තාම ජැක්ගේ පිටිපස්සෙන් අර ආමර් ට්‍රක් එක ඔන්න එලවගෙන එනවා.
එකපාරටම ඒ ට්‍රක් එකේ වේගය වැඩි කරලා ඇවිල්ලා ජැක් ඉන්න ඒ වෑන් එකේ හප්පනවා. ඉතින් වෑන් එක හැමම කැරකැවිලා ගිහිල්ලා හරස් අතට හැප්පෙනවා ආමන් ට්‍රක් එකේ. ඔන්න ඊට පස්සේ ජෝන් ගොඩක් වේගෙන් ඇවිල්ලා ආමන් ට්‍රක් එකේ පිටිපස්සෙන් හප්පනවා. ඒ හප්පන නිසා පොඩ අර හරස් අතට හිර වෙලා තිබිච්ච ජැක් ඉන්න වාහනේ ටික ඔන්න එළියට පැනලා ආ යන්න පුළුවන් ගානට සෙට් වෙනවා. එහෙමම ජෝන් එයාගේ ජීවගන් එක ආමන් ට්‍රක් එකේ එක පැත්තකින් තියාගෙන ටික හප්පනවා. එහෙම ඔන්න පොඩි දුරක් ගියාට පස්සේ එක කොන්ක්‍රීට් බැම්මකින් ආමන් ට්‍රක් එක උඩින් ගිහිල්ලා වෙන පැත්තකට වැටලා පෙරලිලා යනවා. එහෙමම ජෝන් ආපු වාහනේත් පෙරලිලා යනවා. ඔන්න ඒත් එක්කම ජෝන් එයාගේ වාහනේ බිමට බැහැලා එකපාරට එතන තියෙන හයිවේ එකේ උඩ පාරට නගිනවා. ඒත් එක්කම ඔන්න දැන් අර ආමන් ට්‍රක් එකකින් එළියට අර ගාඩ්ලා ටිකත් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මේ හැරේට එනවා ජැක් ඉන්න වාහනේ. ඉතින් ජැක් ඒ වාහනේ නවත්තලා කියනවා ජෝන් එක්මන්ට මේකට නගින්න මගේ හිත වෙනස් වෙන්න කලින් කියලා. ඔන්න ඊට පස්සේ මෙහි ආරක්ෂක ඇමතිව පෙන්නනවා. එයාට නිවුස් එකක් ඇවිල්ලා එයාට දැනගන්න හම්බෙලා තියෙනවා යුරි උසාවියෙන් පැනගෙන තියෙනවා ඇමරිකානුවෙක් එක්ක කියලා. ඔන්න ඊට පස්සේ යුරි ජැක් ඒ වගේම ජෝන් මේ තුන් දෙනාම එනවා සේෆ් හවුස් එකකට. ඔන්න මෙතනදී ජෝන් ජැක්ට hina වෙනවා ඔයා ඔත්තුකාරයෙක්ද කියලා. මොකද ජැක්ගේ අම්මයි තාත්තයි දෙන්නම හිතලා තියෙන්නේ ජෝන් රුසියාවේදී මත්ද්‍රව්‍ය අරගෙන දැන් විනාශ වෙලා ඇති කියලා. ඉතින් මෙතන ඉන්න මේ සුදු ෂර්ට් එක නැගත් ඒ මිනිස්සයා යුරිගෙන් ඉල්ලනවා අර ෆයිල් එක. එයා කියනවා ඔයා මට ෆයිල් එක දුන්නොත් මම ඔයාව රුසියාවෙන් නිදහස් තැනකට පිටත් කරලා යවනවා. ඉතින් යුරි නම් කියනවා මේක මගේ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. මගේ ජීවිතය ගැන මම හිතන්නේ. ඔන්න ඊට පස්සේ යුරි එකපාරට කියනවා ඔයාට මාවයි මගේ දුවවයි මෙහෙන් පිටත් කරලා යවන්න පුළුවන් නම් මම ඔයාලට මේ ෆයිල් එක දෙනවා කියලා තමයි එයා කියන්නේ. ඔන්න ඊට පස්සේ යුරිට ෆෝන් කෝල් එකක් ගන්න අර සුදු ඇඳගත්ත ඒ මිනිස්සයා එයාට ෆෝන් එකක් දෙනවා. ඒ දෙද්දි අහනවා ෆයිල් එක තියෙන්නේ කියලා. ඉතින් යුරි කියනවා ඒක තියෙන්නේ ප්‍රිප්‍යාට් වල සේප්පුවක. යතුරු තියෙන්නේ මෙහි මොස්කව් වල. ඔන්න ඊට පස්සේ යුරි කෝල් එකක් ගන්නවා. එයා ෆෝන් කෝල් එක අරගෙන ආගේ දුවටයි කියනවා මාව වෙනදා හම්බෙන්න තැනදී හම්බෙන්න කියලා. එහෙම කියලා ජැක් ඉන්න පැත්ත හැරෙනවත් එක්කම යුරිගේ අතපසාරු කරගෙන යන්න වෙඩිල්ලක් වදිනවා. ඔන්න ඒත් එක්කම අතන ඉන්න අර සුදු පාට ෂර්ට් එකක් අඳගෙන ඉඳපු ඒ මනුස්සයාටත් ගාන්ට හෙඩ් ෂොට් එකක් වදිනවා. පේන විදිහට මෙතනට අර ආරක්ෂක ඇමතිගේ සෙට් එකක් ඔන්න කඩම් පාත් වෙලා. ඒත් එක්කම ඔන්න එයාලා එතන දොරකුත් කඩාගෙන ඇතුළට එනවා. ඉතින් මෙහි ජෝන් එකපාරට එතන තියෙන මැෂින් ගන් එකක් අරගෙන එන කට්ටියට වෙඩි තියන්න පටන් ගන්නවා. ජෝන් කියන්නේත් සුපිරි වැඩෙක්. ඔන්න ඒත් එක්කම යුරි ජැකුයි එතන තියෙන තවත් බිත්තියක් පුපුරලා ඒක ඇතුලෙන් එළියට පැන ගන්නවා. ඉතින් ඔන්න ජෝනුත් දැන් මෙයාලගේ පිටපස්සෙන් තමයි එන්නේ. ඔන්න ඉතින් මෙයාලා තුන් දෙනා ඔන්න බිල්ඩින් උඩින් දිගටම දුවගෙන ඇවිල්ලා ඉනිමගකින් බිමට බැහැලා ඔන්න දැන් එනවා. පේන විදිහට යුරියට පොඩ්ඩක් අමාරුයි. මොකද එයාගේ අතට වෙඩි වැදිච්ච නිසා. ඉතින් ජෝන් එයා දාගෙන ඉන්න ජැකට් එකත් යුරියගේ ඇඟට දාලා එතනින් ඔන්න ආයේ පිටත් වෙලා එන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා කට්ටිය කෙලින්ම එන්නේ තව ලොකස් තියෙන තැනකට. එතනට ඇවිල්ලා එයාලගේ බෑග් පැක් වගේම ඇඳුම් ටිකත් මාරු කරගෙන එතනින් පිටත් වෙලා එනවා. ඔන්න ඊට පස්සේ මෙයාලා එනවා එක තැනකට. එතන ඉඳගෙන වටේ පිටේ ගැන පොඩි සෝදිසියකින් තමයි මෙයාලා ඉන්නේ දැන්. අපි දන්නේ නැහැ මොන වෙලාවෙ මොන ගිනි ගෙඩියක් පාත් වෙයිද කියලා. ඉතින් මෙයාලා මෙහෙම සෝදිසි කරද්දී මෙයාලා දකිනවා මෙයාලට ගොඩක් ඈතින් තියෙන තවත් ලොකු බිල්ඩින් එකක්. ඒ බිල්ඩින් එකේ මේන් ගේට් එක ගාව ආරක්ෂකව ගොඩක් ඉන්නවා. පේන විදිහට මෙයාලට අවශ්‍ය අර ලිපි ගොනුව තියෙන්නේ මේ බිල්ඩින් එක ඇතුලේ. ඔන්න මෙයාලා දැන් මේ බිල්ඩින් එක ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ. ආවට ඉතින් මෙයාලා හැංගිලා තමයි ඉන්නේ. ඒ අතරේ ජැක් අහනවා යුරිගෙන් මේ බිල්ඩින් එක ඇතුළ තියෙන විදිහ ගැන ඔයාලට අයිඩියා එකක් තියනවද කියලා. ඉතින් යුරි ජැක්ට මෙතනදී කියනවා මම කොහොමද දන්නේ අවුරුදු 5ක් තිස්සේ මම හිරේ ඉන්නේ කියලා. ඉතින් මෙයාලා දෙන්න මෙහෙම කතා කර ඉන්න අතරේ ජෝන් මෙතනින් එහාට ගිහිල්ලා එතන ඉන්න සේවකයෙක්ගෙන් කී කාඩ් එකක් ඉල්ලගෙන ඒ බිල්ඩින් එක ඇතුළට ඇතුල් වෙනවා. මේ තුන්දෙනාම දැන් ඉන්නේ ලිෆ්ට් එකක. ඉතින් මෙයාලා ලිෆ්ට් එකේ යන අතරතුරේදී මෙයාලා ගෙන ආපු තුවක්කු ටිකත් රෙඩි කරගෙන තමයි යන්නේ. ලිෆ්ට් එකේ ගිහිල්ලා එක තට්ටුවකට එනවා. වෙන විදිහට මෙයාලා ඇවිල්ලා තියෙන්නේ වෙඩින් හෝල් එකක් වගේ තැනකට. ඉතින් මෙතනට ඇවිල්ලා යුරි කතා කරනවා ඉරීනා කියලා. ඉතින් වටපිට බලද්දි ඔන්න අපිට පේන්නනවා මෙතනට ගෑන් ළමයි දුවගෙන එනවා. පේනවනේ ඉතින් මේ කවුද කියලා. මේ තමයි අර කතා පටන් ගන්න ඉඳපු අර බයික් එකේ ආපු අර ඉරීනා කියන අර ගර්ල්. එයා තමයි යුරිගේ එකම දුව. ඉතින් ඔන්න ඒ ඉරීනා ඇවිල්ලා යුරිව වැළඳ ගන්නවා. ඉතින් ජැක් කියනවා යුරි ඉක්මනට අපි වාගව යතුරත් තරම් ඉක්මනට මෙතනින් පිටත් වෙලා යමු කියලා. ඔන්න ඊට පස්සේ යුරි ජැකුයි යනවා එතන තියෙන සේප්පුව ගාවට. ඉතින් මෙතන දැන් ඉන්නේ ඉරීනයි ජෝනුයි විතරයි. ඉතින් ජෝන් අහනවා ආ කොහොමද මෙච්චර ඉක්මනට මෙතනට ආවේ? ඉතින් මෙයාට පොඩි සැකයක් තියෙනවා ඉරීනා ගැන. කොහොමද ජෝන් කියන්නේ පොලිසියේ ඉඳපු ගොඩක් දක්ෂ නිලධාරියෙක්. ඉතින් එයා මෙයා හැසිරෙන විදිහ දැකලා තමයි ඔය ප්‍රශ්නේ අහන්නේ.
ඒත් එක්කම ජැක් ඉන්නේ වීදුරුවක් අයිනේ. එයා එළිය බලද්දි දකිනවා මේ ළඟම තියෙන බිල්ඩින් එකේ හෙලිකොප්ටර් එකක් නවත්තලා තියෙනවා. ඔන්න එතකොටම මෙතනට එනවා අර ආමන් ට්‍රක් එකේ ලෝගන ආපු ගවර්න්මන්ට් එකේ කුලී ඝාතකයෝ ටික. ඉතින් මේ කැරක්ටරයක් අකා ඉන්නේ අලික් කියන කෙනා. එයා ඉල්ලනවා ජෝන්ගෙන් එයා ළඟ තියෙන තුවක්කු ටික. ඉතින් ජෝන් කටනම කියනවා පුළුවන් නම් ළඟට ඇවිල්ලා මේ තුවක්කු ටික ගනින් කියලා. ඔන්න ඒත් එක්කම යුරි දකිනවා එයාගේ සන්ෂයින්. ඒ කියන්නේ එයාගේ දුව. ආදරයට කියන්නේ සන්ෂයින් කියලා. එයාගේ සන්ෂයින් මේ කුලී ඝාතකයෝ ළඟම තමයි ඉන්නේ. එකපාරට අරීනා කියලා එයාව ඇදලා ගන්න හදද්දිම අරීනා මේ යුරිව ඇදලා අරගෙන එයාගේ ඔළුවට ඔන්න ගන්න එක තියෙනවා. ඔන්න ඒත් එක්ක මිත්‍රවරුනි අර අලික් කියන කෙනා මෙයාලට කියනවා එයාලගේ තුවක්කු ටික පහත දාලා යටත් එන්න කියලා. ඉතින් එයාලා දෙන්නගේ අත් දෙකට වයර් ටයි දෙකක් දාලා එයාලව දන ගස්සනවා. ඉතින් යුරි අහනවා ඒවා මේ දේවල් කරන්න කියලා. ඔන්න මෙතනදී ඇරීනා කියනවා මේ හැම දෙයක්ම ඩොලර් මිලියන ගාණක් වෙනුවෙන් විතරයි තාත්තේ. එහෙම කියලා එයා මෙතනින් ඔන්න අරන් යනවා. ඉතින් මෙයාලා කට්ටිය මෙහෙම කතා කර කර ඉන්න අතරේ යුරි ඇරීනයි තව ගාඩ් කෙනෙකුයි වහලුවට නවත්තලා තියෙන චොප්පර් එකට ඔන්න දුවගෙන එනවා. ඉතින් ඔය අතරේ අර ඇතුලේ ඉන්න ජෝනුයි ජැකුයි තාම දන ගහගෙන තමයි ඉන්නේ. මොකද තාම යාලට අවස්ථාවක් හම්බෙලා නැහැ මේ සෙට් එකෙන් ගැලවිලා පැන ගන්න. ඉතින් මෙතනදී අලික් මේ දෙන්නටම හොඳටම ගහනවා උඹලා දෙන්න මට මහා ඉසරදයක් වුණා කියලා. ඉතින් මේ ගහන පාරක chance එකක් අරගෙන ජැක් කකුලේ සපත්තුව ගාව හංගලා තිබිච්ච පේයක් අතට ගන්නවා. ඉතින් මෙයා හදන්නේ මෙතන ඉන්න මේ කුලී ඝාතකයොන්ට පේන්නේ නැති වෙන්න එයාගේ අත් දෙක බැඳලා තියෙන වයර් ටයි එක කපලා දාන්න. ඉතින් ජෝන් දකිනවා මේක. ඉතින් ජෝන් බොරුවට hina වෙනවා අර මෙතන ඉන්න කුලී ඝාතකයන්ගේ අවධානය ඒ පැත්තට ගන්න. ජැක්ට අර වැඩේ කරගන්න පහසු වෙන විදිහට. ඔන්න ඒත් එක්කම තප්පර ගානින් අලි කියන මිනිස්සයා ජෝන්ට වෙඩි තියන් හදද්දිම ජැක් එකපාරට එයාගේ වයටයි එකත් කඩාගෙන මෙතන කට්ටියත් එක්ක ගහගන්න පටන් ගන්නවා. ඔන්න ඊට පස්සේ මම දැන් දුවගෙන ගිහිල්ලා එතන තියෙන බාර් ටේබල් එකක් ගාව හැංගෙනවා. ඉතින් මෙයාලා දෙන්නම කල්පනා කරලා එතන වහලේ තියෙන වීදුරු වලට වෙඩි තියලා ඒවා බිම දානවා. ඉතින් මේවා කෙලින්ම වැටෙන්නේ අර කුලී ඝාතකයන්ගේ ඇඟ උඩට. ඉතින් එහෙමම මේවා ඇඟට වැටිච්ච නිසා ඒ කුලී ඝාතකයන්ට ගොඩක් ඩැමේජ් වෙනවා. ඒත් එක්කම අර දෙන්න ඉන්න තැනින් නැගිටලා ඔන්න මේ වටේටම වෙඩි තියලා මේ ඔක්කොම ටික මරලා දානවා. එතනින් බේරිලා පැනගන්නේ අර අලික් කියන කෙනා විතරයි. ඔන්න ඊට පස්සේ මේ දෙන්න ඒ හැංගිලා ඉන්න තැනින් ඔන්න එළියට ඇවිල්ලා ජනෙල්ල ගාවට ඇවිල්ලා බැලුවට පස්සේ තමයි දකින්නේ අර පල්ලේ ඇති වෙච්ච චොපර් එක ඔන්න ගුවන්ගත වෙලා එතනින් පිටත් වෙලා යනවා. ඉතින් මේ චොපර් එක ටිකක් එහාට ගිහිල්ලා ඔන්න ආයි හරවගෙන එනවා මේ බිල්ඩින් එක පැත්තට. ආපු ගමන් මේ චොපර් එකේ තියෙන මැෂින් ගන් වලින් වෙඩි තියලා සිදුරු කරලා දානවා. මෙයාලා දෙන්න ඊට පස්සේ බිල්ඩින් එකේ දුවගෙන ඇවිල්ලා එතන තියෙන වීදුරුවකුත් කඩාගෙන ඔන්න එළියට පනිනවා. ඉතින් මෙයාලා පයින්නේ පලංචි ගහලා තියෙන තැනකට. ඒත් එක්කම අර චොපර් එක ආයි මෙතනට ඇවිල්ලා මෙයාලා ඉන්න තැනට ඔන්න දිගට හරහට වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා එතනිනුත් බිමට පනිනවා. ඉතින් මෙයාලා දෙන්න දැන් ලිස්සලා යන්නේ ටියුබ් එකක් දිගේ. මෙයාලා දෙන්න කෙලින්ම ගිහලා වැටෙන්නේ ලොකු යකඩ ඩස්බින් එකක් ඇතුළට. ඉතින් අර චොපර් එක ඊට පස්සේ තවත් පහත් කරන්න බැරි නිසා එයාලා එතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා අලික් කෝල් එකක් ගන්නවා අර ආරක්ෂක ඇමතිට. ඉතින් ඒ ආරක්ෂක ඇමති අහනවා අලික් ඔයා ගාව ඉන්නවද එයා ළඟ තියෙනවද අර ෆයිල් එක කියලා. ඉතින් මෙයා කියනවා මට අනිවාර්යෙන් අද දවස් ඇතුළත ඔය ෆයිල් එක ඕනි කියලා. ඉතින් එයා ඕඩර් කරනවා අනිවාර්යෙන් ෆයිල් එක අතර ගත්ත ගමන් ඔය දෙන්නවම මරලා දාන්න කියලා. ඔන්න ඊට පස්සේ අපි අර කුණබගට් එකට වැටිච්ච දෙන්න ජෝනුයි ජැකුයි පාරත් පැනලා ගොඩක් අමාරුවෙන් එතන තියෙන තවත් හද ඉන්න බිල්ඩින් එකක් ඇතුළට ඇතුල් වෙනවා. ඒ ආවට පස්සේ තමයි දකින්නේ ජැක්ගේ බඩට යකඩ කූරක් ඇනිලා හොඳටම තුවාල වෙලා. ඉතින් ජෝන් අහනවා ජැක්ගෙන් අපි ඊළඟට මොකද්ද කරන්න කියලා. ඉතින් ජැක් කියනවා මම හැම දෙයක්ම කෙලව ගත්තා. අපිට දැන් කරන්න දෙයක් නෑ කියලා. ඉතින් ජෝන් මෙතනදී කියනවා හරි එහෙනම් අපි ගෙදර යන්න ඕන නේද? මොස්කෝව වලට යන ගමන් අපි හොස්පිටල් එකට ගිහිල්ලා නවතිමු. බලන් යද්දි ජෝන් විහිළුව තමයි කරලා තියෙන්නේ. ඔන්න මෙතනදී ජැක් කියනවා හරි ඔක නවත්ත ගන්න මම ඔයාලට විස්තර කියන්නම් කියලා. ඔන්න ජෝන් අහනවා ඊට පස්සේ මොනවද අර ලිපි ගොනුවේ තියෙන්නේ කියලා. ජැක් කියනවා ඒ හැම දෙයක්ම ඒ ෆයිල් එකේ තියෙන හැම දෙයක්ම ට්‍රැගරින් ගැන සාක්ෂි. මොන වගේ සාක්ෂිද කියලා අහලා තමයි ජෝන් අහන්නේ. ඔන්න ඊට පස්සේ ජැක් කියනවා චර්නබිල් බලාගාරය ගැන තියෙන සාක්ෂි. ඉතින් මෙයාලා දෙන්න ඔහම පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා ජැක් කියනවා ජෝන්ට මගේ බඩේ ඇනලා තියෙන ඒ යකඩ කූර ඔයා දැන් ගලවලා දාන්න ඕන කියලා. නැහැම ජෝන් ජැක්ගේ බඩේ ඇනලා තියෙන යකඩ කූර එකපාරටම ගලවලා දානවා. ජැක් කියනවා අපිට ඉක්මනටම කාර් එකක් ඕනේ කියලා. ඔන්න ඊට පස්සේ මේ දෙන්න එතනින් පිටත් වෙලා එනවා. ඔන්න මෙයාලා දෙන්න එනවා ඊට පස්සේ නයිට් ක්ලබ් එකක් ගාවට. මේ නයිට් ක්ලබ් එක ගාව නවත්තලා තින්නේ ඔක්කොම සුපිරිම වාහන. ඉතින් මෙයාලා දෙන්න ඇවිල්ලා එක වාහනේ ඩිගිය ඇරලා බලනවා. එතන තියෙනවා සල්ලි ඒ වගේම මරපු මිනිහෙකුත් ඉන්නවා. ඊට පස්සේ අනිත් ඩිගත් ඇරලා බලනවා. ඒක ඇතුලේ තියෙනවා තුවක්කු විශාල සංඛ්‍යාවක්. ඉතින් මෙයාලා දෙන්න දෙපාරක් හිතන්නේ නැතුව ඒ වාහනේ අරගෙන තමයි දැන් එතනින් පිටත් වෙලා එන්නේ. ඔන්න රෑම දැන් පිටත් වෙලා යනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා කිසිම අතිආරක්ෂිත නිවාස සංකීර්ණයක්.
ඉතින් මෙතනට ඇවිල්ලා තමයි ඉන්නේ දැන් අර කොලී ඝාතකයෝ ටික. ඒ ඇවිල්ලා තියන්නේ නිකම්ම නෙමෙයි යුරීවත් එක්කගෙන. ඉතින් මෙතන තියෙනවා එක සේප්පුවක්. යුරී කියන විදිහට මේ සේප්පුව ඇතුලේ තමයි තියෙන්නේ සාක්ෂි ටික හංගලා තියෙන ලිපි ගොනුව. යුරීවත් එක්කගෙන ওই සේප්පුව ඇතුළට යනවා. ගිහලා අහනවා මෙතනින් මොකේද ඔය ෆයිල් එක හංගලා තියෙන්නේ කියලා. ජෝනුයි ජැකුයි එයාලා හොරකම් කරගත්ත කාර් එකේම අර පාළුවට ගියපු පැත්තට එනවා. ඔයාලා දන්නවද මේ මොකද්ද කියලා? මේ තමයි චර්නෝබිල් බලාගාරයෙන් විනාශ වෙච්ච ඒ ගම්මානය. ඒ ගම්මානේ තියෙන ලොකර් එක තමයි අර ෆයිල් එක හංගලා තියෙන්නේ. ඔන්න ඒ වෙද්දිත් යුරි අර ෆයිල් එක තියෙන ලොකර් එක අර කට්ටියට පෙන්නනවා. ඔන්න ඊට පස්සේ මෙහි කායකේ ඩීකී ඇරලා ඒක ඇතුළේ දෙන ඇඳුම් ටිකත් ඇඳලා ඔන්න දැන් රෙඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා රෙඩි වෙලා ඔන්න එන්න කලින් ජෝන් ජැක්ට කියනවා මම වාගේ හැම දෙයකටම ඔයාගේ පිටිපස්සෙන් ඉන්නවා. ඒ වගේම මම ඔයාට ගොඩක් ආදරේ කියලා තමයි ජෝන් කියන්නේ. ඔන්න ඊට පස්සේ ජෝන් කියනවා අපි මුන් ටිකට හොඳ පාඩමක් උගන්නමු කියලා. එයාලා එතනින් එන්න පිටත් වෙනවා. ඔන්න ඊට පස්සේ අර සේප්පු ගාව දැන් ඒගොල්ලෝ ග්‍රිල් එකක් අරගෙන අර ලොක එක කඩන ගමන් තමයි ඉන්නේ. ඔන්න ඒ වෙද්දිත් අර ලොක එක ග්‍රිල් කරලා මුලින් තියෙන පියන ඕපන් කරනවා. ඊට පස්සේ යුරිගෙන් ඉල්ලනවා එයා ගෙනාපු අර යතුර. ඉතින් ඒක දීලා ඒ ලොක එක අන්ලොක් කරන්න තමයි යන්නේ. ඔන්න ඒ යතුර කලකෙව්වා විතරයි ඒ හැරි තියෙන ගොඩාක් ලොකු සේප්පුවක් ඕපන් වෙනවා. මේක ඇතුලේ තියෙනවා පෙට්ටි වගේක්. ඒ වෙද්දිත් ඔන්න ජෝනුයි ජැකුයි මෙයාලා හොයාගෙන යන ගමන් තමයි දැන් ඉන්නේ. ඔන්න ඊට පස්සේ ඔන්න ඒ හැරියට ඊට පස්සේ චොපර් එකකින් ගෙනල්ලා බානවා ගොඩක් ලොකු තෙල් ටැංකියක් වගේ මොකක් හරි ටැංක් එකක්. ඔන්න ඊට පස්සේ මෙහි සේප්පුව ඇතුලේ මොකක් හරි ඩිවයිස් එකක් අරන් ඇවිල්ලා මේ බොක්ස් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා තමයි මෙයාලා මෙහෙම චෙක් කරගෙන යන්නේ. ඔන්න ඊට පස්සේ මෙහි සේප්පුව ඇතුලේ ඇරින යනවා එයාගේ ටැබ් එකත් අරගෙන එක තැනකට. එතනදී රේඩියේෂන් ලෙවල් එක සම්පූර්ණයෙන් අඩු වෙලා යනවා. ඉතින් එයා අනිත් කට්ටියටත් කියනවා මේ ඇඳුම් ටික දැන් ගලවලා දාන්න පුළුවන් කියලා. ඔන්න ඊට පස්සේ අරහේ ජැකුයි ජෝනුයි තාම මෙයාලව හොයන ගමන් තමයි ඉන්නේ. ඉනිමගකින් නැගලා ඔන්න උඩට යනවා. ආයි මෙතන සේප්පුව ඇතුලේ පෙන්නනවා. ගායිස් වලට පොඩ්ඩක් ඒක කරදරයිද දන්නේ නැහැ. මොකද චිත්‍රපටයේ තියෙන විදිහට තමයි මම මේ ස්ක්‍රිප්ට් එක ලියලා කරගෙන යන්නේ. හරිද? ඔන්න ඊට පස්සේ දැන් සේප්පුව ඇතුලේ එකපාරටම ඇරීනා එතන තියෙන ගොඩක් ලොකු නිකල් බොක්ස් එකක් අරිනවා. ඉතින් අලික් අහනවා මේ මොනවද කියලා. ඔන්න එතනදී ඇරීනා කියනවා මේ ඩොලර් බිලියන ගාණක් වටිනා යුරේනියම් තොගයක් කියලා. ඉතින් අලික් කියනවා ඕවා වැඩක් නැහැ. අපි මෙතනට ආයේ ෆයිල් එක හොයන්න. ෆයිල් එක හොයපන් කියලා යුරීව තල්ලු කරලා දානවා. ඉතින් අලික් කියනවා කවුරුත් මෙහි යුරේනියම් ගැන කතා කරන්නේ නැහැ. කොහෙද ලිපිගොනු? එයා ළඟ තියෙන තුවක්කුව ලෝඩ් කරලා තියාගන්නවා. තවත් සෙල්ලම් එපා. කොහෙද ලිපිගොනු කියලා තමයි එයා ගොඩක් තරහෙන් කෑ ගහන්නේ. ඔන්න ඇත්ත එක්කම එක මිනිස්සෙක් එකපාරට ගන්න එක ලෝඩ් කරලා අලික්ගේ ඔලුවට වෙඩි තියලා එයා මරලා දානවා. මේ මොකද්ද මේ වුනේ? අම්මට සිරි කිව්වලු මේ ඉන්නේ යුරි. එයා එකපාරට කියනවා ඒක තවදුරටත් ඔයා හිතන්න ඕන දෙයක් නෙවෙයි. ඉතින් එයා ගොඩක් තරහෙන් මේ වැටලා ඉන්න අලික්ගේ ඇඟට එක දෙකට වෙඩි තියනවා. පේන විදිහට අලික් බලන ඔයයි මමයි ජැකුයි ජෝන්වයි අලික් ඇතුළු මේ හැම කෙනෙක්ම ගානට රවට්ටලා මේ හැම දෙයක්ම වැඩ කරලා තියෙන්නේ යුරීගේ ප්ලෑන් එකකට අනුව. ඉතින් මෙතනදී යුරී කියනවා සන්ෂයින් ඔයා හොඳටම වැඩේ කරා කියලා. ඒ අතරේ ජෝනුයි ජැකුයි එක රූෆ් টොප් එකට ඇවිල්ලා එතන එන ගාඩ්ලා දෙන්නෙක්ගේ ඔළුවට ගහලා ඒ දෙන්නවත් ඔන්න බිම දානවා. ඉතින් මෙයාලා දෙන්න මේ රූෆ් টොප් එකේ කෙළවරට ආවට පස්සේ තමයි දකින්නේ මෙතනට ලිපිගුණුවක් වෙනකොට බාණ්ඩ තොගයක් තමයි බාන්නේ. ඔන්න එතන සොයප්පු ඇතුලේ ඉන්න යුරීව පෙන්නනවා. එයා ඉන්න තැනට එරිනා දුවගෙන ඇවිල්ලා යුරින්ගේ අතට වෝකි ටෝකි එකක් දීලා කියනවා වාහනේ විනාඩි 5න් ලෑස්ති කියලා. ඔන්න ඊට පස්සේ යුරින් එයා මරලා දාපු අලික් ගාවට ගිහිල්ලා එයාගේ සාක්කුවේ තියෙන ෆෝන් එක අරන් කෝල් එකක් ගන්නවා. මේ කෝල් එක ගන්නේ වෙන කාටවත් නෙමෙයි ආරක්ෂක ඇමතිට. ඉතින් ආරක්ෂක ඇමති කෙලින් අහන්නේ ඔයා ඇතුළේද කියලා. ඉතින් යුරහාරේ ඉඳන් උත්තර දෙනවා ඔව් ඔව් මම දැන් ඇතුළේ තමයි ඉන්නේ කියලා. ඉතින් එයාගේ කටහඬ ඇහිච්ච ගමන් ආරක්ෂක ඇමතිත් උඩ විසික්කනවා. මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ ආරක්ෂක ඇමති මේ වෙලාවේ ඉන්නේ තෙරපි කරන තැනක. ඉතින් යුරා මෙතනදී කියනවා ඔයා මට පොරොන්දු වුණානේ මගේ ජීවිතය ආයි මට දෙනවා කියලා. ඉතින් මම ඒක ගත්තා. දැන් මං හදන්නේ ඔයාගේ ජීවිතේ මගේ ළඟට ගන්න. ඔන්න ඒත් එක්කම අර පිටිපස්සේ ඉඳපු මසාජ් කරන කෙනා එකපාරට ආරක්ෂක ඇමතිගේ බෙල්ල හිර කරලා දාලා එයාව මරලා දානවා. ඔන්න එකපාරට මෙයා ඉන්න තැනට පිටිපස්සෙන් ජෝනුයි ජැකුයි එනවා. ඉතින් මෙයාලා දෙන්න මේ කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් මෙතනදී ආයි හොඳට රඟපාන්න පටන් ගන්නවා යුරි. ඉතින් ජැක් දුවගෙන ඇවිල්ලා අහනවා යුරි ඔයා හොඳින්ද කියලා. ඉතින් යුරි බොරුවට කැස්සකුත් අරගෙන එයාගේ ඇස් පේන්නේ නැහැ වගේ මෙතනින් යන්න පිටත් වෙනවා. මට ඉක්මනට ෆයිල් එක හොයාගන්න ඕන කියලා. ඉතින් ජැක්ටයි ජෝන්ටයි මෙතන පොඩ්ඩක් සැකයි. ඒත් එක්කම ජෝන් එයාතේ තියෙන තුවක්කුවේ යුරි ඉන්න පැත්තට වෙඩි තියලා අහනවා මොකද්ද මේ වෙන්නේ මොනවද මේ පෙට්ටිවල තියෙන්නේ කියලා. ඒත් එක්කම ජෝන් දකිනවා මෙතන වැටිලා ඉන්න අලික්ව. මෙතනදී ජැක් කියනවා ලිපිගුණුවක් කියලා කිසිම දෙයක් කවදාවත් තිබුණ නැහැ නේද යුරි. ඒත් එක්කම යුරි කියනවා ඔව් ඒක ඇත්ත. කවදාවත් ලිපිගුණුවක් කියලා එකක් තිබුණ නැහැ.
චකරින්ට තමයි තිබුණේ මාව හිරෙන් නිදහස් කරගන්න. ඉතින් මම එයාව පාවිච්චි කරා. ඒ වගේම මං ඔයාලත් පාවිච්චි කරා ජැක්. එහෙම කියලා තමයි hina වෙවි යුරි කියන්නේ. ඉතින් මෙයාලා මෙහෙම කතා කරගෙන ඉන්න හැම දෙයක්ම එළියේ ඉන්න ඉරීනා අහගෙන තමයි ඉන්නේ. ඉතින් යුරි මෙතනදි මෙයාලට කියනවා ඔයාලා හිතනවද ඔයාලා ගොඩක් දක්ෂයි කියලා. ජෝන් කියනවා නෑ මම දක්ෂ නෑ. හැබැයි මගේ කොල්ලා CIA එකේ. එයා ඔයාලට කෙලවලා දායි. මෙහෙම කිව්වට පස්සේ ජැක් හොඳ පාරක් යුරිගේ ඔළුවට ගහනවා. ඔන්න ඊට පස්සේ යුරිව ඉස්සරහට තියාගෙන ජෝනුයි ජැකුයි යුරිගේ පිටිපස්සෙන් යනවා. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් යුරිට වෙඩි තියලා මරලා දාන කියලා හිතාගෙන. ඇරීනා හැම දෙයක්ම එල්ලී නම් අහගෙන ඉඳී එකපාරට එතන ඉඳපු ගාඩ් කෙනෙක්ගේ තුවක්කුවකුත් ඇදලා අරගෙන එයා එතනින් පිටත් වෙලා යනවා. ඔන්න ඇත්ත එක්කම ජෝන් අහනවා කොඹගේ සන්ෂයින් කියලා කට ගන්න හම්බුන්නේ නැහැ. මෙයාලා ඉන්න පැත්තට ඔන්න වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් ජෝනුයි ජැකුයි දුවලා ගිහිල්ලා වෙන පැත්තක හැංගෙනවා. ඔන්න ඊට පස්සේ මේ දෙන්නගෙන් පැනගත්ත යුරි පටිපෙලකුන් නැගගෙන දුවගෙන එනවා. අරීනත් දුවගෙන එනවා. එයා ඇවිල්ලා නගිනවා එතන ගොඩබස්සලා තියෙන චොපර් එකකට. ඔන්න ඊට පස්සේ යුරිත් ඒ හෙලිකොප්ටරේ නවත්තලා තියෙන තැනට ඔන්න දුවගෙන එනවා. මේ ජැකුයි ජෝනුයි ඔන්න එතනට බෝම්බයක් ගහලා එතන විනාශ කරලා දානවා. ඔන්න ඊට පස්සේ යුරිව පෙන්නනවා. එයා එනවා රූෆ් টොප් එකට. මොකද එයා හැරීනට කිව්වා එයා ඉන්නේ රූෆ් টොප් එකේ කියලා. ඔන්න ඒ වෙද්දිත් ජැකුයි ජෝනුයි එතනින් පිටත් වෙලා එනවා. එක්කෙනෙක් යුරියට වැඩේ දෙන්නත් අනිත් එක්කෙනා චොපර් එක බිම දාන්නත්. ඉතින් එහෙමම ජෝන් දුවගෙන ඇවිල්ලා එතනින් ටේක් ඔෆ් කරන්න හදන හෙලිකොප්ටර් එකට නගිනවා. ඔන්න ජැක් ඉන්නේ මේ වෙද්දිත් රූෆ් টොප් එකේ. එයා දිගට හරහට යුරියට වෙඩි තියනවා. ඔන්න එතකොටම ජෝන් හෙලිකොප්ටර් එකේ පිටිපස්සෙන් නැගලා ගිහිල්ලා ඉස්සරහ තියෙන කොක්පිට් එකේ දොරට වෙඩි තියන්න පටන් ගන්නවා. ඒත් එක්කම පයිලට් දකිනවා මෙතනට කවුරු හරි ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් පයිලට් කියනවා අපි වෙනුවෙන් පිටිපස්සේ අමුත්තෙක් ඉන්නවා කියලා. ඔන්න ඊට පස්සේ මේ චොපර් එක කෙලින්ම රෙඩි වෙනවා ජැක් ඉන්න බිල්ඩින් එකේ රූෆ් টොප් එකට වෙඩි තියන්න. ඔන්න ඊට පස්සේ ජැක් මේ හෙලිකොප්ටර් එක ඇතුලේ තියෙන ලොකු ට්‍රක් එකක පිටිපස්සේ දඟවැලක් ගැට ගහලා අනිත් කෙළවර හෙලිකොප්ටර් එක ඇතුලේ ගැට ගහනවා. ඔන්න ඊට පස්සේ ට්‍රක් එක ඉස්සරහට යවනවා. ඒත් එක්කම හෙලිකොප්ටරේ කෙලින්ම පිටිපස්සෙන් පහත් වෙලා ඉස්සරහා ඉස්සෙනවා. දැන් මෙයාලා වෙඩි තියන්නේ අහසට. ඔන්න ඒ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නවා ජැක්. එයා දුවගෙන ඇවිල්ලා යුරිගේ ඇඟට පැනලා යුරින්ව අල්ල ගන්නවා. ඉතින් යුරින් මෙතනදී ජැක්ට කියනවා උඹේ උස්සස් වීම දකින්න උඹේ තාත්තා ජීවතුන් අතර ඉන්න එකක් නැහැ. ඒත් එක්කම ජැක් කියනවා උඹ ජීවතුන් අතර ඉන්න එකක් නැහැ. එහෙම කියලා ඒගොල්ලෝ ඉන්න රූෆ් টොප් එකෙන් යුරින්ව පල්ලෙහාට තල්ලු කරලා දානවා. ඉතින් එයා වැටෙන්නෙම හරියටම හෙලිකොප්ටරේ පිටිපස්සට. ඉතින් එයා එහෙමම ඒ තලවලට කැපිලා කුඩු වෙලා යනවා. ඔන්න ඊට පස්සේ ජෝන් ඉන්නේ අර පල්ලෙහාට එල්ලි තියෙන ට්‍රක් එකේ ඉස්සරහ බෆර් එකේ එල්ලිලා. හෙලිකොප්ටර් එක වටේටම කැරකෙන නිසා එතන අල්ලන් ඉන්න බෑ. එයා එකපාරට ඔන්න අතාරිනවා. ඉතින් අතාරිය පාර මෙයා කැලින්ම විසිකලා වැටෙන්නේ එතන බිල්ඩින් එකක් ඇතුළට. ඔන්න ඊට පස්සේ අර හෙලිකොප්ටර් එක කැරකෙන නිසා එතන තියෙන බිල්ඩින් එක අර එල්ලි තියෙන ට්‍රක් එක වදිනවා. ඉතින් එහෙම මේ ට්‍රක් එක තන් වලින් ගැලවිලා බිමට වැටෙනවා. ඔන්න ඒත් එක්කම අර හෙලිකොප්ටර් එක ඇතුළේ ඉන්න ඇරීනා මේක ඔයා වෙනුවෙන් තාත්තේ කියලා ජෝනුයි ජැකුයි ඉන්න පැත්තට හෙලිකොප්ටර් එක ඇවිල්ලා ඒ බිල්ඩින් එකේ හප්පනවා. ඉතින් එතනින් ජැක්ටයි ජෝන්ටයි පැන ගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම හෙලිකොප්ටර් එක අන්ඩර් කන්ට්‍රෝල් වෙලා බිමට වැටිලා විනාශ වෙලා යනවා. ඔන්න ඉතින් ජෝනුයි ජැකුයි වැටලා තියෙන්නේ එතන තියෙන අත්හැරලා දාපු ස්විමින් pool එකකට. ඉතින් මෙතනදී මෙච්චර වෙලා කතා කරගෙනදී එයාගේ තාත්තට ජෝන් කියලා. ඔන්න මේ වෙලාවේ ජැක් කෑ ගහනවා තාත්තේ කියලා. ඊට පස්සේ මේ දෙන්න pool එකෙන් එළියට ඇවිදගෙන එනවා. එන ගමන් ජෝන් කියනවා ඔයා දන්නවනේ මෙච්චර කාලයක් ගත වුණාට පස්සෙත් මම තාමත් මගෙන් මහන ප්‍රශ්නේ තමයි ඇයි මං ඔයාට පොඩි කාලෙදි එහෙම කරේ. ඔන්න එතනින් මේ සුපිරි ඇක්ෂන් මූවි එක නිමාවටපත් වෙනවා. හරි ගායිස් එහෙනම් තවත් චිත්‍රපටයකින් හම්බෙනකම් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බයි බයි.